හොඳයි අදත් අයිබෝන් ගෙපි කරනවා ලංකාවේ පළවෙනි ටෙක්නිකල් ෂෝ එක වීඩියෝ මොක්ෂෝඩු channel එකට. ඉතින් ඔයගොල්ලෝ අපේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් අපි කතා කරා ගිය සති කිහිපයකට කලින් බෑරින් ගැන සිංහලෙන් කියලා වීඩියෝ එකක්. ඉතින් ගොඩක් කට්ටිය මේකට කමෙන්ට් කරලා තිබ්බා. ගොඩක් කට්ටිය මට හම්බෙච්ච අය කතා කරා බෑරින් ගැන විනාඩි 5කින් විතර කතා කරන්න පුළුවන්ද? ඇයි බෑරින් ගැන එච්චර අඩුවෙන් කතා කරේ කියලා ගොඩක් කට්ටිය අහුවා. ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ බෑරින් ගැන සිංහලෙන් කියන වීඩියෝ එකේ part 2 බෑරින් නම්බර් එකකින් මොකක්ද කියන්නේ මේක තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් බෑරින් නම්බර්ස් වලින් තමයි ගොඩක් වෙලාවට අපි බෑරින් එක කෝඩ් කරනකොට නැත්නම් ටෙක්නිකල් ඩ්‍රොයින් එක බෑරින් එකක් තියෙන පොසිෂන් එක අපි හඳුන්වන්නේ බෑරින් නම්බර් එක. ඉතින් මොකක්ද මේ බෑරින් නම්බර් එකකින් කියන්නේ මේ ගැන වැඩි විස්තර අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. ඉතින් වීඩියෝට යන කලින් අදත් මතක් කරනවා තාමත් ඔයගොල්ලෝ වීඩියෝ මොක්ෂෝඩු channel එක subscribe කරලා නැත්නම් දැන් මේ subscribe කරන්න. ඉතින් එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න මතක් කරන්නත් එපා. ඉතින් යන අපේ social media එකට ගිහිල්ලා අපේ Facebook page එක like කරන්න, share කරන්න. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් අපිට ගොඩක් වටිනවා. ඉතින් ඔයගොල්ලන්ගේ comment එක අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment කරන්න මතක් කරන්න එපා. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු කොහොමද අද මේ bearing ගැන සිංහලෙන් part 2 වීඩියෝ එක දිගහැරෙන්න කියලා. Unity molds. හොඳයි අපි ඉන්ට්‍රෝ එකට කලින් කිව්වනේ අද අපි කතා කරන්න යන්නේ බෑරින් නම්බර් එකෙන් මොකක්ද කියන්නේ කියලා. ඉතින් මොකක්ද මේකේ තේරුම? ගොඩක් අයට මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්න විසඳ ගන්න තමයි අද අපි ආවේ. ඉතින් අපි සරල උදාහරණයකින් මේ ප්‍රශ්නේ විසඳගමු. ඉතින් අද අපි කතා කරන්නේ බෑරින් නම්බර් එක තමයි 63.500 නැත්නම් ඩබල් Z කියලාත් කියනවා. ඉතින් මේ කෝඩ් එකේ මේ කෝඩ් වල තියෙන නම්බර්ස් වලින් සහ අකුරු වලින් කියන්නේ මොකක්ද කියලා දැන් අපි බලමු. දැන් ඔයාලට පේනවා ඇති අපි කලින් කියපු බෑරින් නම්බර් එක කොටස් කිහිපයකට මේ විදිහට කඩාගෙන තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු පළවෙනි කොටසින් මොකක්ද කියන්නේ කියලා. අංක 6 ඉලක්කම තියෙන මෙම කොටසට අපි කියනවා type of bearing කියලා. ඉතින් දැන් ඔයාලට එම ස්ථානයේ තියෙන්න පුළුවන් අංක සහ අකුරු සහිත chart එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ charts ගොඩක් ඔයාලට ගොඩක් වටිනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් පුළුවන් නම් මේ වීඩියෝ එක post කරලා screenshot එකක් ගහගෙන හරි කමක් නැහැ තියාගන්න මේ ෆොටෝ එකක්. ඊළඟට අපි යමු දෙවෙනි ස්ථානයට. දෙවෙනි ස්ථානයේ කියන්නේ බෑරින් සීරීස් එක ගැන. ඉතින් බෑරින් එකේ ප්‍රමාණය, ඝනකම, බර වගේ දේවල් විභාගකින් අදහස් කරනවා. ඉතින් මේ ස්ථානයට අදාළ වෙනම chart එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති දෙවෙනි ස්ථානයේ තියෙන අංක 3න් කියවෙන්නේ මොන වගේ සීරීස් එකක්ද කියලා. ඊළඟට බලමු අංක 0 සහ 5 තිබෙන ස්ථානය අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ ස්ථානයෙන් කියන්නේ බෑරින් එකේ බෝල් size එක නැත්නම් අපි කියනවා inner size එක කියලා. ඉතින් මේ ස්ථානයටත් කලින් වගේම chart එකක් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි කලින් ඒකට වඩා ටිකක් වෙනස්. මොකද්ද මේ වෙනස? ඉතින් මේ chart එකේ පේනවා ඇති ඔයගලන්ට 0 ඉඳන් 0.3 වෙනකන් බෝල් size එකේ එකක රටාවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි 0.4 සහ 0.5 එතන ඉඳන් ඉදිරියට ගණන සීලම සංඛ්‍යාව 5න් වැඩි කරාට පස්සේ එන සංඛ්‍යාව බෝ සයිස් එකකට අපිට ගන්න පුළුවන්. ඉතින් බොහොම ලේසි අපිට බලාගන්න තියෙන අපිට පොඩ්ඩක් මතක තියාගන්න තියෙන 0 ඉඳන් 0.3 වෙනකන් තියෙන සංඛ්‍යාවල තියෙන අගය විතරයි. එතනින් එහා තියෙන සීලම සංඛ්‍යාව 5න් වැඩි කරාට පස්සේ 5න් ගුණ කරාට පස්සේ ලැබෙන සංඛ්‍යාව තමයි අපිට බෝල් සයිස් එක හැටියට බෑරින් එකේ ඉන්න සයිස් එක හැටියට අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න බැසිස්ලාට ගොඩක් වැදගත් වෙනවා. බොහොම ලේසියෙන් ඒගොල්ලන්ට ශාෆ්ට් එකක් ලියව ගන්න හැකියාව මේකෙන් උපකාරී වෙයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි එහෙනම් අපි දැන් යමු අපි අවසාන අකුරු දෙකෙන් කියන පොසිෂන් එකෙන් කියන්නේ මොකක්ද කියලා බලන්න. ඉතින් මෙතනට අපි කියනවා සීලින් එක නැත්නම් අපි කියනවා බෑරින් ක්ලෝසර් එක කියලාත්. බෑරින් එකට අවශ්‍ය කරන ලුබ්‍රිකන්ට් සීල් කරගෙන තබා ගැනීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය හා පැතිකඩ සංඛ්‍යාව මේ ස්ථානයෙන් අපිට පෙන්වා දෙනවා. ඊට අදාළ කරන chart එකක් දැන් ඔන්න ඔයගලන්ට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ chart එකෙන් නම් ඔයාලට material එක මොකක්ද කියලා බලා ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ search කරලා බලුවොත් එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ අකුරු වලින් කියන material එක මොකක්ද කියලා, Z වලින් කියන්නේ මොකක්ද, R වලින් කියන්නේ මොකක්ද, B කියන්නේ මොකක්ද කියලා ඔන්න ඔයගලන්ට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඔයගලන්ට දල අදහසක් ඔන්න කලින් වීඩියෝ එකට වඩා ඔයගලන්ට ගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක දැම්ම ගිහින් බලන්න. හොඳයි අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ බෑරින් ගැන ටිකක් වැඩිපුර අධ්‍යයනයක් ගන්න නැති කියලා, වැඩිපුර දැක ගන්න නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින්
මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඉතින් ඔයගොල්ලන්ගේ කමෙන්ට් එක ගොඩක් අපිට වැදගත් වෙනවා වටනවා. ඉතින් දැම්ම පල්ලෙන් කමෙන්ට් කරන්න මතක කරන්නත් එපා. තව අපි මොනවද වෙනස් කරගන්න ඕනේ? අපේ කන්ටෙන්ට් වලට තව මොනවද එකතු කරගන්න ඕනේ? මේ දේවල්ුත් ඔයාලට හිතන දේ අපිට අනිවාර්යයෙන්ම කියන්න. ඉතින් වෙනද වගේම අදත් අවසානයේ මතක් කරනවා තාමත් ඔයගොල්ලෝ විඩියෝ සුළු channel subscribe කරලා නැත්නම් දැම්ම විඩියෝ සුළු channel subscribe කරන්න. ඉතින් ගිය සතිය වෙනකොට subscribersලා 500 අපි පැන්නුවා. ඉතින් බොහොම ස්තුතියි අපි subscribe කරාට. මේ මොහොත වෙනකොට subscribersලා 550ක් ඉක්මවලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි නැවතත් අපි විශ්වාස කරනවට, අපි share කරනවට, අපි like කරනවට. ඉතින් ඔයගොල්ලෝ පළවෙනි පාර නම් අපේ මේ වීඩියෝ එක දකින්නේ ඔන්න දැම්ම අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ඉතින් මේ වීඩියෝස් යාළුවොත් එක්ක share කරන්න මතක කරන්න එපා. මොකද මේවා ගොඩක් වටිනවා. ඉතින් ටෙක්නිකල් ෆීල්ඩ් එකේ ඉන්න අයට වගේම ටෙක්නිකල් දැනුම හොයනවාටත් අනිවාර්යෙන් අපේ වීඩියෝස් ගොඩක් ප්‍රයෝජනවත් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් යන්න තමයි ලෑස්ති වෙන්නේ ලබසතේ හම්බෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකේ දාරුනේ ටෙක්නිකල් ඩිප්ලොයි UT mouse මත තියාගන්න ගමන් අදින් ලබසතේත් අපි මේ වගේම ටෙක්නිකල් ෂෝ එකක් කරගෙන බලාපොරොත්තු වෙනවා. අද රෝගයෙන් සමු ගන්නවා. ඒක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.